ආයිබෝවන් මම වීරසූරිය බණ්ඩාර. අදත් ඔන්න ආවා TJC Mango LK YouTube නාලිකාවත් එක්ක වැදගත්ම දෙයක් කතා කරන්න අඹ වගාවේ. මොනවද මේ වැදගත්ම දෙයක්? ගොඩාක් අය කතා කරනවා කොහොමද අපි මේ අඹ මල් ගන්නෙ? අඹ මල් ගන්න නොයෙකුත් දේවල් යොදනවා කියලා කතා කරනවා. රසායනික ද්‍රව්‍ය. උදාහරණයක් හැටියට පැක්ලා බියුටසෝල්. එහෙම නැත්නම් ව්‍යවහාරයේ කතා කරන අවාරා. කොහොමද අපි හරි විදියට පාවිච්චි කරන්න කියන එකයි අද කතා කරන්න හදන්නේ. ඉතින් ඔයගොල්ලන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න. ඔයගොල්ලන්ට හොඳ අදහසක් ගන්න මේ ගැන. ඒ අදහසත් එක්ක මේ දේවල් කරන්න ගන්න අඹ වගාවේ. නැත්නම් ඔයගොල්ලන්ට මේකේ යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලක් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා කතා කරමු ඇයි අපි මේකට එහෙම දෙයක් කරන්න මේ අඹ වගාවට. අඹ වගාවට ඇයි අපි අවාරා දාන්නේ? එහෙම නැත්නම් ඇයි අපි පැක්ලා බියුටසෝල් දාන්නේ? මොකටද ඇත්තටම දාන්නේ? අපිට වැඩිපුර අඹ ගන්න. එහෙම හිතාගෙනනේ. ඇත්තටම මේක යොදන්න ඕන අපි මේ අඹ වගාවෙන්. අපි හිතමු ඔරිජිනල් TJC වගාවක් කරපු කෙනෙකුට නම් පැක්ලා බියුටසෝල් අනිවාර්ය කරන්නේ නැහැ මම යොදන්න. හැබැයි එයාගේ අරමුණ වෙනස් නම් අපිට යොදන්න පුළුවන්. උදාහරණයකට අපි මේකට පැක්ලා බියුටසෝල් දාන්නේ වැඩිපුර මල් ටිකක් අරගෙන වැඩිපුර ගෙඩි ගන්න. එහෙම නැත්නම් අපිට අඹ නැති කාලේ අඹ ගන්න. එහෙම නැත්නම් අක්‍රමවත්ව මල් හැදෙන ගහක් තියෙනවා නම් ගෙඩි හැදෙන්නේ නැත්නම් අවුරුද්දකට ගෙඩි කීපයක් හැදෙනවා නම් අන්න ඒ වගේ ගස්වලට මේ පැක්ලා බියුටසෝල් දාලා අපිට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මෙන්න මේ කියන කාරණා හින්දා තමයි අපි පැක්ලා බියුටසෝල් දාන්නේ. එතකොට තව වැදගත්ම දේ තමයි මේ පැක්ලා බියුටසෝල් දාපුවාම මේ ගහට මොකද වෙන්නේ? ගොඩාක් අය කියන්නේ ගොඩාක් අය මේ YouTube channel වල Facebook වල සමාජ මාධ්‍ය ජාලාවල ගොඩාක් අය කතා කරනවා මේ ඉක්මනින් මල් ගන්න මැජික් වගේ මල් ගන්න කියලා. නමුත් මතක තියාගන්න අපි මේ පැක්ලා බියුටසෝල් යොදපුවාම මේ ගහ දුර්වල වෙනවා. දුර්වල වෙනවා කියන්නේ ගහ බාල වෙනවා. වැඩිපුර යොදන්න බෑ. වැඩිපුර යොදපුවාම සමහර වගාවල් තියෙනවා සම්පූර්ණ විනාශ වෙලා. ඒ කියන්නේ අපි මේ ගහක් අවුරුදු 100ක් බලාපොරොත්තු වෙනවා නඩත්තු කරන්න. එතකොට කෙටි කාලෙකින් මේ ගහ විනාශ වෙලා යනවා. ඉතින් එහෙම ඒවා මේ channel එකේ මම වීඩියෝ එකක් වෙනම කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒකත් බලන්න පුළුවන්. ඉතින් අපි බලමු මොනවද මේ පැක්ලා බියුටසෝල් කියන්නේ කියලා. මේ පැක්ලා බියුටසෝල් කියන්නේ මෙන්න මේකේ දීලා තියෙනවා පැක්ලා බියුටසෝල් 125 WP කියලා. ඒ කියන්නේ මේ තියෙන හෝමෝන් එක මේකේ තියෙන්නේ ඒ හෝමෝන් එකේ පැක්ලා බියුටසෝල් කියන හෝමෝන් එක 125යි තියෙන්නේ. මතක තියාගන්න. ඉතින් මේක තමයි අද අපි මේ වගාවට කොහොමද යොදන්නේ කියලා කතා කරන්නේ. එතකොට මෙන්න මේ කන්ඩිෂන් කීපයක් තියෙන්න ඕන. මේ වගාවට යොදනකොට මේ වගාව අපි පැල හිටවලා අවුරුදු 5ක් ඉක්මවා ගිහින් තියෙන්න ඕන. ඒ කියන්නේ පරිණත ගහක් වෙන්න ඕන. ඒ පරිණත ගහ අපි වෙනව බලන්නේ මේකේ මෙන්න මේ විස්කම්බය. මෙහෙම ගත්තාම මේ විස්කම්බය මීටර් 3ක්වත් වෙලා තියෙන්න ඕන. හරි? මීටර් 3ක්වත් වෙලා තිබුණු වගාවකට අවුරුදු 5කට වැඩි වගාවකට අපිට යොදන්න පුළුවන්. ඒ යොදන්නේ මම අර මුලදි කිව්වා වගේ අපිට වැඩිපුර අස්වැන්නක් ගන්න. එහෙම නැත්නම් දුර්වල අස්වැන්නක් තියෙනවා නම් අන්න ඒකෙන් වැඩිපුර අස්වැන්නක් ගන්න. අපිට අඹ නැති කාලයේදී අස්වැන්න ලබා ගන්න. මෙන්න මේ කාරණාවලට තමයි අපි පැක්ලා බියුටසෝල් දාන්නේ. එතකොට මෙන්න මේකේ පළල තියෙන්න ඕන මීටර් 3ක්වත්. එහෙම තියෙන ගහක් තමයි අපි මේ සඳහා තෝරගන්නේ. අනිත් එක තමයි වැදගත්ම කාරණාව මේකට දාන්න පුළුවන් ද බැයිද කියන වැදගත්ම කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? මෙන්න මේ දළු ඇවිල්ලා දළු මෝරන්න ඕන. මෝරවුවට පස්සේ මේ යට තියෙන දළු ගන්නකො. මම මේ කොළ ටිකක් කඩනවා. ඔයගොල්ලන්ට ඇහෙනවද දන්නේ සද්දේ. නේ? ලොකු සද්දයක් එනවා. මෙන්න මේ විදිහට කොළ මෝරලා නම් මේ කෙළවරේ තියෙන ඒවා මේක යොදන්න බෑ. පැක්ලා බියුටසෝල් යොදන්න බෑ. අපි බලමු මේ දැල්ල මේ කෙහෙල් දැල්ලක වගේ පාටට ඇවිල්ලා මේ. මම ඒත් කොළ දෙකක් විතර කඩා ගන්නවා. දැන් බලන්නකෝ. අර සද්ද එනවද කියලා පොඩි කරනකොට. මෙන්න මේ පොඩි කරනකොට සද්ද එන්න බෑ කොළවල. ඒක තමයි වගාවේ අපි නිරීක්ෂණය කරනකොට බලන්න පුළුවන් අවස්ථාව. මේ අවස්ථාවේ තමයි අපි මේ පැක්ලා බියුටසෝල් යොදන්නේ. අපි යොදන්නේ කොහොමද? මේකේ ගණනය කිරීමක් තියෙනවා. හිතා ගන්නවා මේකේ කොටුවක්. මේ කොළ තියෙන කොටුවක්. මේ අඹ ගහේ අඹ කොළ ටික. ඒ කොටුව ඇතුළට යන්න ඕන.
එතකොට ඒ කොටුවේ දිගයි උසයි අපි මැනගන්න තමයි මේ හදන්නේ. අපි බලමු. මේක මීටර වලින් මැනගන්න ඕන. ඔන්න මෙතෙන්ට එනවා මීටර් 3ක්. හැබැයි 3ට වඩා කොළ තියෙනවා. හැබැයි මේ වගේ හිදස් තියෙන හින්දා මම මීටර් 3ක් කියලා ගන්නවා. මේකේ පළල අඩුම තියෙන්න ඕන මීටර් 3ක්වත්. අන්න 3ක් තියෙනවා. හරි. ඒ කියන්නේ මේකේ කැනොපි එකේ පළල මීටර් 3යි. එතකොට අපි උසත් මැනගන්නවා. මේක මනිනකොට කෝටුවක් හරි තියලා මැනගන්න බලන්න. මේ වාගේ දල වශයෙන් ගස් කීපයක මැනගෙන අපිට අදහසක් ගන්න පුළුවන් මොන මොන විදිහේ ගස්ද තියෙන්නේ කියලා. ඔන්න මේ මට්ටමටවත් අපි ගමු මීට වඩා යට ගන්න නැතුව. එතකොට මීටර් 1.5යි. මීටර් 1.5ක් උස තියෙනවා. එතකොට පළලෙන් උස වැඩි කරනවා 1.3 වැඩි කරනවා 1.5න්. එතකොට 4.5ක් එනවා. මේකේ වර්ග මීටර් 4.5ක් එනවා. එතකොට මේ වර්ග මීටර් එකකට අපි මෙන්න මේකේ මේ පැක්ලබියුටසෝල් වලින් ග්‍රෑම් 4ක් ගන්න ඕන. එතකොට මේකේ වර්ග මීටර් 4.5ක් තියෙනවා. එතකොට 4.5කට අපිට 4 ඒවා 4.5ක් ඕන. එතකොට 4 ඒවා 4ක් නම් 16යි. තව භාගයයි. ඒ කියන්නේ 2යි. එතකොට 18ක් ඕන. මේකට අපිට ග්‍රෑම් මෙන්න මේ පැක්ලබියුටසෝල් එකෙන් ග්‍රෑම් 18ක් ගන්න ඕන දාන්න ඕන. ඉතින් මෙන්න මේකේ මේ බෑග් එකේ පිටිපස්සේ මේ සියලුම විස්තර සඳහන් කරලා තියෙනවා මම මේක කොහොමද කරන්න කියලා. හරි. මම මේ කියපු විදිහම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඔන්න මේ ගහට අපි දාන්න ඕන පැක්ලබියුටසෝල් ග්‍රෑම් 18ක්. ඉතින් මේ වගේ සයිස් එකේ වගාවේ තියෙන ඒවාට අපිට ওই ග්‍රෑම් 18 දැම්ම හැකි. වගාවේ වෙනස් ඒවා තියෙනවා නම් තනින් තන අපි මැනලා ඒ අගයන් හදා ගන්න ඕනේ. එතකොට කොහොමද අපි මේක දාන්නේ? අපි මේක දාන්න කලින් ගහ මුල හදා ගන්න ඕන. මේක දිය කරලා වක් කරනකොට පිටට යන්නේ නැති වෙන විදියට පොඩි වලල්ලක්. මෙන්න මේ විදියට උදෙල්ලෙන් අපිට ගහ මුල පොඩි වලල්ලක් හදා ගන්න ඕන. අන්න අර වගේ ගහ මුල ඉඳලා උදෙල්ලෙන් පිටිපස්සට පස් ටික අදිනවා. පිටිපස්සට පස් ටික අදිනවා. මෙන්න මේ විදියට අපිට හදා ගන්න පුළුවන්. කල් ඇතුව මෙන්න මේ ගස් ටික තෝරගෙන අපි දාන ගස් ටික තෝරගෙන මෙන්න මේ විදිහට අපි පොඩි පස් ටික පිටිපස්සට පොඩි වලල්ලක් හදා ගන්න ඕන. මෙන්න මේ වගේ. ඔන්න ඔය විදිහට. මොකද අපි දාන ටික සේදිලා යන්නේ නැති වෙන්න ආරක්ෂා වෙන්න ඕන. හරි. එතකොට දැන් ඊළඟ කාරණාව. කොහොමද අපි මේ ග්‍රෑම් 18ක් මැනගන්නේ? ඉතින් ග්‍රෑම් 18ක් මැනගන්න විදිහ කොහොමද කියලා දෙන්නම් මම. අපිට මේ වගේ තරාදියක් පාවිච්චි කරන්නත් පුළුවන් මැනගන්න. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. අපිට වෙළඳ පොලේ කෘෂි රසායන ගන්නකොට මෙන්න මේ වගේ කප් හම්බෙනවා. මේ වගේ ග්‍රෑම් වලින් සඳහන් කරලා තියෙනවා මේ ග්‍රෑම් 5 ග්‍රෑම් 10 කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම කප් එකක් තිබ්බොත් අපිට හරි ලේසි. දැන් අපිට ග්‍රෑම් 18යි ගන්න තියෙන්නේ. මේ 10ට 10න් එකක් දාලා 10ට වඩා චුට්ටක් අඩුවෙන් අපි දාපුවාම ඔන්න අපිට 10ට දල වශයෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ග්‍රෑම් වලින් සඳහන් කරපු කප් එකක් නැත්නම් අපිට මේ මිලිලීටර් වලින් නම් සඳහන් කරලා තියෙන්නේ මේ කප් එක මේ. හරි. මේකත් ග්‍රෑම් වලින් සඳහන් කරලා තියෙනවා අපිට. මිලිලීටර් වලින් සඳහන් කරලා කප් එකක් තිබ්බොත් අපි මිලිලීටර් 2.5ක් ග්‍රෑම් 1යි කියලා තමයි හිතන්නේ. එහෙම හිතලා තමයි අපි මනින්න ඕනේ. ඒ කියන්නේ 18 වැඩි කරන්න ඕන 2.5. එතකොට එනවා මිලි ලීටර් වලින්. ඉතින් මේ මිලි ලීටර් වලින් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට තරාදියක් තියෙනවනම් තරාදියකින් වෙන ගන්නත් පුළුවන්. හැබැයි මේ කටයුත්ත අපි කරනකොට මතක තියාගන්න ආරක්ෂා වීම ඉතාම වැදගත්. මේක හෝමෝන් එකක්, රසායනික ද්‍රව්‍යයක්. මේක අපේ ගහේ තැවරෙනකොට ගහ උරා ගන්නවා වගේම අපෙත් තැවරෙනකොට උරා ගන්න පුළුවන්. ඉතින් මේකට ග්ලව්ස් දෙකක් අපි අතට දා ගන්න ඕන. මම මේ දව්වට ගන්නවා කෙනෙක් රංගව ගන්නවා අපේ ආයතනයේ වැඩ කරන කෙනෙක්. ඉතින් ග්ලව්ස් දෙක ඉස්සෙල්ලා දාගන්න. ඊට පස්සේ මේක මේ හුළඟින් යනවා. ඒ හින්දා අපි මාස් එකකුත් දාගන්න ඕන. ඉතින් මාස් එකකුත් දාගන්න ඕන. ඊට අමතරව අපිට වතුර ඕන වෙනවා. මේ ප්‍රමාණය දිය කරන්න හැම ගහකටම ප්‍රමාණය කොච්චර වුණත් වතුර ලීටර් 2ක් ඕන වෙනවා.
එතකොට මේක දිය කරගන්න භාජනයක්. මේ වගේ මල් භාජනයක් ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. අනිත් එක මේ කිමිකල් එක මික්ස් කරන්න කෝටුවක් අවශ්‍යයි. මම ඒ කියලා දෙන්නම්. ඇයි මේ කෝටුවක් අපි පාවිච්චි කරන්නේ මේක කලවම් කරන්න කියලා. ඉතින් අපි බලමු මේ ටික කොහොමද අපි හරි විදියට කරන්නේ. මතක තියාගන්න අංක 1 තමන්ගේ ආරක්ෂාව ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඒ සඳහා තමයි මම කිව්වේ ග්ලව්ස් දෙකක් මාස් එකක් දාගන්න කියලා. මාස් එකක් ගෙදර නැත්නම් රෙදි කැල්ලකින් හරි මූණ බැඳගන්න. ග්ලව්ස් එකක් නැත්නම් සොපින් බෑග් එකක් හරි අත් දෙකට දාගෙන ආරක්ෂා වෙන්න මේක කරනකොට. ඉතින් මම මේකේ මනින්න තියෙනවා. ඒක අපිට වතුර ලීටර දෙකක් ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හදාගන්න ලේසි. අංගෙන් මාස් එකක් දාගන්නවා. ඔයගොල්ලන්ට තේරෙයි මේ පැකට් එක කඩනකොට දුම වගේ යනවා. මම මේක මනින්න කිර කිර ඉන්නේ නෑ. මම මේ කප් එකක් ගන්නවා. හරි. මේ කප් එක පාවිච්චි කරනවා. මේකේ ග්‍රෑම් 10යි කියලා සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා මේකට ඕන ග්‍රෑම් කීයක්ද? 18ක්. මේකේ තියෙනවා කඩන්න පරිස්සමෙන් කඩන්න. මේ දැක්ක නේද හුළඟට යනවා. ඉතින් හරි පරිස්සමෙන් පාත් කරලා මේකෙන් ගන්න. අන්න එහෙම කරලා. ඔකේ යට තියෙනවා මට්ටම. තව අඩු කරන්න. යට මට්ටමට එනකන් අඩු කරන්න. තව අඩු කරන්න. අන්න හරි මේක යට ධාරේ මට්ටමට මේ ග්‍රෑම් 10ක්. පාත් කරලා දාන්න නැත්නම් දුම වගේ යනවා. මේ බලන්න. හරි. තව එකක් ගන්න ඊට වඩා චුට්ටක් අඩුව මොකද ග්‍රෑම් 18ක් අපිට ඕන. දැන් 10ක් දැම්මා. තව ටිකක් දාන්න. මේ අර කටේ මට්ටමට චුට්ට තව පොඩ්ඩක් ගන්න. තව වැටුනේ හරියට. අන්න හරි. දැන් දාන්න එක. අතේ ගා ගන්න එපා. හරි. අන්න දැම්මා. දැන් මේක වහලා තියන්න. අන්න හරි. දැන් තොහින් තියන්න. තියලා මේකට දාන්නකො වතුර ලීටර් 2ක්. මේ අපි ලීටරේ ලොකුවක් දාන්න. අන්න වතුර ලීටර් 2ක් දැම්මා. දැන් අපි කෝටුවක් අරගෙන මේක හොඳට අහගන්න. කොහොම ඉන්න පොඩ්ඩක්. මේ කෝටුවෙන් අපි කලවම් කරන්න හේතුවක් තියෙනවා. ගොඩාක් අය මෙහෙම කරලා මේක දානවා. හැබැයි ප්‍රතිඵල නැහැ කියනවා. අද ටිකක් රස්නේ දවසක් මේ ප්‍රතිඵල නැහැ කියනවා. මොකද මේකේ මම මුලදී කිව්වා 125 WP ඒ කියන්නේ පවුඩර් මේකේ තියෙන්නේ මේ පවුඩර් එකේ කිමිකල් එක 125යි. ඒතර 175ම මේකේ බයින්ඩින් එකක්. මේක එකතු කරලා තියෙන එකක්. දැන් මේ කලවම් කරපු ගමන් මේ සුදු පාට වෙන්නේ බයින්ඩින් එක. හැබැයි මේක අපි හොඳට කලවම් කරන්න ඕනේ. ඒ කිමිකල් එක දිය වෙන්න. හොඳට ගන්න. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම හොඳට කලවම් කරන්න පෙනෙන්න. මේක විනාඩි 2ක් විතර මෙහෙම හොඳට මේ බලන්න පෙන්න ඇවිල්ලා තියෙනවා. දැන් අපිට අර හදාගත්ත ගහට දැන් අපි දාන්නයි යන්නේ. අරගෙන. අපි මේකේ අතු බෙදිලා තියෙනවනේ අඩි 1මාරක් උඩින්. ඒ අතු බෙදුන තැන උඩ ඉඳලා තමයි අපි වක් කරන්නේ. මොන්න මේ විදිහට. මේ අර වැටි හැදවුවේ අන්න අර වක් කරනකොට පාත් වෙලා තියෙනවා. මේක ඇහැට ඇඟට මේවා දාගන්න එපා. හරි ප්‍රවේශම් වෙන්න පරිස්සමෙන් වතුර ලීටර් 2 තමයි අපි මේ දාන්නේ. මේ විදිහට දානවා. කඳ තෙමීගෙන පල්ලෙහාට ඇවිල්ලා මේකේ සක්‍රීය මූල මණ්ඩලයේ තියෙන්නේ ඇත්තටම මේ ගහ මුල. ඉතින් ඒ ගහ මුලින් උරා ගන්න ඕනවට තමයි අපි මෙන්න මේ විදිහට දාන්නේ. මේක ඊටාම පරිස්සමෙන් දාන්න. මෙන්න මේ විදිහට අර මේ වැටියක් හදාවේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති ඇයි කියලා. ගොඩ අය මේ ගැන වැරදි මත ඉදිරිපත් කරලා තියෙනවා. ඒවෙන් මිදෙන්න මොකද හරි විදිහට පැක්ලබිටසෝල් දානවා නම් මේ විදිහට තමයි දාන්නේ. මොකද මේ පැක්ලබිටසෝල් වල හරිම රිසර්ච් එක එල්ලාවල හෝටිකල්චර් පුද්ගලික ආයතන එහෙම නැත්නම් මේ භූමියේ තමයි අපි දැන් අවුරුදු 20කට කලින් අපි කරලා තියෙන්නේ. ඉතින් මේවා ඉදිරිපත් කරේ නැත්තේ මේවා
අවශ්‍ය අයට විතරක් යොදන්න සහ මේක අවභාවිතා කරන එක වළක්වන්න. ඉතින් මේ අවභාවිතා කරන එක වැඩිකම නිසාම තමයි අද අපි මේක හරි විදිහට යොදන විදිහ කියලා දෙන්නේ. ඒ නිසා මේ තමයි පැක්ලබියුටසෝල් යොදන හරිම විදිහ. දැන් ඔයගොල්ලන්ට මම මුලින් ඉඳන්ම කියලා දුන්නා ගහක් තෝරගන්නේ කොහොමද? ගහේ තියෙන්න ඕන දේවල් මොනවද? ප්‍රධාන දේවල්. තව ගොඩ සාධක තියෙනවා. නමුත් මම මේ ඔක්කොම මේ වීඩියෝ එකේ කතා කරන්නේ ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් ටික විතරයි මම කතා කරන්නේ. කොහොමද තෝරගෙන අපි දාන්නේ මොන වෙලාවෙද දාන්නේ. අනිත් එක මතක තියාගන්න පැක්ලබියුටසෝල් දානකොට අධික වර්ෂා කාලෙදී දාන්න එපා. මොකද මේක මේ කෙමිකල් එක මේ ගහට පුරා ගන්න බැරි වෙන නිසා සහ අපතේ යන නිසා. එතකොට මේක දාලා ආයෙ මොනවද අපි කරන්නේ? ගොඩාක් අය කියනවා මේකට දවස් ගානේ වතුර දාන්න ඕනේ කියලා. ඉතින් වතුර දාන්න එපා. දවස් 3කට පස්සේ මේක යොදලා දවස් 3කට පස්සේ මේ විදිහටම වතුර ලීටර් 2ක් 5ක් අතර ප්‍රමාණයක් ගහට දාන්න. ওই විදිහටම කඳ තෙමිලා යන්න දාන්න. හරි? එතකොට මේකේ තව මොන හරි ඉතුරු වෙලා කෙමිකල් තියෙනවා නම් ඒ ටිකත් උරා ගන්න. ඊට පස්සේ මේ වගාවට ජල සම්පාදනය නතර කරන්න ඕන. අපි මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් එකකින් වතුර දානවා නම්, කාණු වලින් වතුර දානවා නම්, ට්‍රැක්ටර් එකකින් බවුසරයක් ගෙනල්ලට වතුර දානවා නම් මේ ඔක්කොම වතුර දාන එක අපි නතර කළ යුතුයි. ඉතින් එහෙම නතර කරන්න ඕන නැත්නම් අපි අර බලාපොරොත්තු වෙන අපි මල් ලබා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා ගොඩාක් අය අහලා තිබ්බා කොහොමද මේක දාන්නේ පැක්ලබියුටසෝල් කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධව මං දීර්ඝ වීඩියෝ එකක් මේ කරේ ඔයගොල්ලන්ට තියෙන දේවල් ප්‍රශ්න විසඳන්න. ඉතින් මේක මේ වෙලාවේ තවත් දෙයක් මම කියන්න කැමතියි වැඩිපුර දාන්න එපා. වැඩිපුර මල් එනවා කියලා වැඩිපුර දාන්න එපා. මේ කැනොපි එකේ අපේ තියෙන මේ වර්ග මීටර් ගානට හරියන විදිහට මම හදන විදිහ කියලා දුන්නා. ඒ විදිහට යොදන්න. එහෙම නැත්නම් මේක මිලදී ගත්තාම මේ බෑග් එකේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා සියලුම විස්තර. ඉතින් කාට හරි මේ පැක්ලබියුටසෝල් හොඳ ගුණාත්මයෙන් ඉහළ එකක් ගන්න ඕන නම් එල්ලාවල ගොවිපලට ආවොත් එහෙම නැත්නම් එල්ලාවල පුජ්‍යලික සමාගමට ආවොත් ගන්න පුළුවන්. කූරිය මගිනුත් ගෙන්ව ගන්න පුළුවන්. TJC කියන නමින්මයි තියෙන්නේ. හැබැයි මේකේ අන්තර්ගතය පැක්ලබියුටසෝල්. ඉතින් වෙළඳ පොලේ නොයෙකුත් නම් වලින් තිබුණට හොඳම හරිම ප්‍රමිතියෙන් යුක්ත පැක්ලබියුටසෝල් තියෙනවා. අපි හඳුන්වලා දෙනවා එල්ලාවල ගොවිපල මගින්. ඉතින් මම අර මුලදී කිව්වා වගේ මේක අවභාවිතා කරන්න එපා. අවභාවිතා කරොත් ඔයාගේ වගාව කාලයක් අපිට පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඔයා බලාපොරොත්තු වෙන අස්වැන්න ලැබෙන්නේ නැති වෙනවා. බලාපොරොත්තු වෙන ආදායම නොලැබී යන්න පුළුවන්. අපිට කාලයක් අස්වැන්නක් ගන්න වගාවක් තමයි ටොමී ජේසී කියන්නේ. ඒ හින්දා මේක හරි විදිහට මේකේ ප්‍රැක්ටිසස් හරි විදිහට පාවිච්චි කරන්න. ඒ සඳහා තමයි මම මේ YouTube නාලිකාව කරන්නේ. ඔයගොල්ලන්ට හරිම දේ ලබා දෙන්න ඕන නිසා. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් සුදහස් තියෙනවා නම් මේත් එක්ක මේ වීඩියෝ නරඹලා ඉදිරිපත් කරන්න. ඊළඟ වීඩියෝ එක කරන්න එක ලොකු පිටුවහලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක කරෙන් පස්සේ පැක්ලබියුටසෝල් දැම්මෙන් පස්සේ ඔයගොල්ලන්ට මල් එන්න මාස 3ක වගේ කාලයක් ගත වෙනවා. ඉතින් මේ සම්බන්ධව මම නැවතත් වීඩියෝ එකක් ගෙන එන්නම් විස්තරාත්මකව පැක්ලබියුටසෝල් දැම්මෙන් පස්සේ අපි මොනවද කරන්න ඕන කොහොමද මල් එන්නේ මල් එන්න කොච්චර කාලයක් යනවද වෙන දේවල් අතුරු ආබාධ මොනවද වෙනවද ඒ සම්බන්ධවත් මම ඉදිරියේදී කතා කරන්නම්. ඉතින් මම හිතනවා අද දවසේ ඔයගොල්ලන්ට වටිනා කියන වීඩියෝ එකක් මම ගෙනාවා. මොකද ගොඩාක් අඹ වගා කරන අයට තිබුණු ලොකුම ගැටලුවක් තමයි මේ අඹ වගාවේ මල් ලබා ගැනීමට මේ පැක්ලබියුටසෝල් එහෙම නැත්නම් අවාරා භාවිතා කරන්නේ කොහොමද කියන එක. ඉතින් ගෙවත්තක තියෙන වගාවක ගෙදරක තියෙන ගහකට උනත් මෙන්න මේ විදිය කරලා ඔයගොල්ලන්ගේ ගෙවත්තේ වගාවේ මල් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් යලිත් දවසක හමු වෙන බලාපොරොත්තුවත් එක්ක අද මම වීඩියෝ සමගන්නවා. සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්